අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ පහුගිය කාලේ ටිකක් ජනප්‍රිය වෙච්ච වීඩියෝ එකක් ගැන විශේෂයෙන් ලැපට්‍රල්ස් Facebook ප්‍රොෆයිල් එකේ කොටියෙක් ඇවිදන් එන වීඩියෝ එකක් මෝන්ගේ වෙත. එතකොට ගොඩක් ප්‍රශ්න තිබ්බා මේ වීඩියෝ එක ගැන. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක හදන්නේ ඒ ප්‍රශ්න වලට උත්තර ටිකක් ලබා දෙන්න. පළවෙනි ප්‍රශ්න තමයි කොහෙද මේ වීඩියෝ එක අරන් තිබ්බේ කියලා. මේ වීඩියෝ එක අරන් තිබ්බේ වෙල්පත්තු ජාතික වනෝද්‍යානයේ ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය. එතකොට මේකේ ඉන්න කොටිය ඇවිල්ලා නෙළුම්විල පිරිමි සතා කියලා අපි හඳුන්වන්නේ. ඊට පස්සේ තිබ්බ ප්‍රශ්න තමයි ඇයි මේ කොටියා මෝ පස්සේ දුවන්නේ නැත්තේ? එතකොට ඇයි මෝ කොටියාගෙන් ඈත් වෙලා දුවන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි මේ කොටියා ඉන්නේ දඩයන් කරන මානසිකත්වයක නෙමෙයි. මෙයා උදේම මේ තමන්ගේ බල ප්‍රදේශي ලකුණු කරන ගමන් ඉන්නේ. එතකොට මෙයා මේ සම්පූර්ණ එලිමහන් පරිසරයක ඉන්නේ. එතකොට එයා දඩයන් කරන අවස්ථාවක් නෙමෙයි මේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇයි මෝ දුවන්නේ නැත්තේ කියලා බලලා මෝ දුවන්නේ නැත්තේ මෝ දැනටම කොටියා දැකලා ඉවරයි. එයාට දුවන්න හේතුවක් නැහැ. මොකද අනතුර තමන් එන පැත්ත දන්නවනම් ඒක අනතුරක් නෙවෙයි. කොටියවා කියන්නේ සැඟවෙහි සිට පහර දෙන සත්ව කොට්ටාශයක්. එයාලට අර පුදුම කිරීමේ වාසිය තියෙන්න ඕනේ. ඒ වාසිය මෙතන නැහැ. අනික එක තමයි සත්‍ය තත්ත්වය හිතලා බැලුවොත් මෝට කොටින්ට වඩා වේගෙන් දුවන්න පුළුවන්. ඔව් ඔයාලා රහුණ හරි. මෝට කොටින්ට වඩා වේගෙන් දුවන්න පුළුවන්. මෝ සාමාන්‍යයෙන් උපරිම වේගය පැයට කිලෝමීටර් 65ක් වාගේ දුවන්න පුළුවන්. එතකොට කොටියෙක්ගේ උපරිම වේගය පැයට කිලෝමීටර් 58ක් 60ක් අතර තමයි වෙන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕනේ කොටියෙට මේ උපරිම වේගයට එන්න යන්නේ අඩි 2යි 3යි. එයාලා ඊටාම වේගෙන් තමන්ගේ වේගය වැඩි කරගන්නවා. මෝන්ට තියෙන එකම බලාපොරොත්තුව තමයි එක කෙලින් දුවන්නේ නැතුව හැරලා දුවන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. අනික එක අවශ්‍ය නම් වතුරට පැනලා තමන්ගේ දිවි බේර ගන්න පුළුවන්. මොකද මෝ කියන්නේ හොඳටම පීනන්න පුළුවන් සත්ත්ව කොට්ටාශයක්. දැන් මේ මෝ කොටියට වඩා වේගෙන් දුවන්න පුළුවන් හින්දා තමයි කොටින්ට මේ අර මම කලින් සඳහන් කරා වගේ මේ පුදුම කිරීමේ හැකියාව ඕනේ. ඒ හින්දා තමයි මෙයාලා මේ කැලේ සැඟවිලා ඉඳලා ඉලක්කයක් තෝරාගෙන ඉලක්කය පසුපසම හඹා යන්නේ. එතකොට එයාලා පළවෙනිට දුවන්න පටන් ගන්නවා. දැන් මෝ දන්නේ කැලේ ඇතුලේ කොටියෙක් ඉන්නවා කියලා බලලා. එතකොට එයාලා දෙවෙනිට දුවන්න පටන් ගන්නවා. මොකද එයාලා එතකොට තමයි දන්නේ මේ එයාලා පස්සේ කොටියෙක් පන්නනවා කියලා. ඒක තමයි මෝන්ට තියෙන අවාසිය. ඒ වගේම මෙතන මේ මනෝවිද්‍යාත්මක වාසියකුත් තියෙන එක අතකින්. මොකද කොටියා සැඟවිලා ඉඳලා එයා ඉලක්කයක් තෝරගෙන ඉවරයි. එයා දන්නවා මම අහවල් මොවා පස්සේ තමයි පන්නන්නේ. එයා තමයි මගේ දඩේම කියලා. මෝ හිටපු ගමන් කකා ඉඳලා ඉවරලා උඩ බලද්දී කොටියෙක් පන්නනවා. එයාලා හිතන්න ඕනේ කොයි පැත්තටද දුවන්නේ. කවුද දන්නේ මේ මෙතන දැන් දඩයන් වෙන්න යන්නේ. ඔය එතන ඔය තීරණ ටික ගන්න වෙලාවක් ගත වෙනවා. ආන් ඒකත් මෝන්ට අවාසියට හේතු වෙනවා. දැන් මේ විදිහට තව පේන දෙයක් තමයි මෝ අනතුරු ඇගීමේ ශබ්දයන් නිකුත් කරනවා. මෙයාලා මේකෙන් අඟවන්නේ මේ අවට පරිසරයේ යම්කිසි අනතුරක් තියෙනවා කියලා දඩයන් කිරීමට හැකි විලෝපිකයෙක් නැත්නම් ප්‍රෙඩේටර් කෙනෙක් ඉන්නවා කියලා තමයි මේ අවස්ථාවේ සංඥා කරන්නේ. එතකොට අපිට පේනවා කොටියා මෝන්ගේ පැත්තට එනකොට මෝන් කොටියාගෙන් ඈත් වෙනවා. ඒක හොඳ ඥානාන්විත ක්‍රියාවක්. මොකද කොටියෙක්ගේ ස්ට්‍රයිකින් ඩිස්ටන්ස් එක නැත්නම් ප්‍රහාරාත්මක දුර සාමාන්‍ය මීටර් 5ක් වගේ තමයි. මෝ පැහැදිලිව මීටර් 5ට වඩා මෙතන ඉඩක් තියාගෙන ඉන්නවා. ඒකයි කොටියා තමන්ගේ පැත්තට ඉදී තමන් හිමීට පස්සට යන්නේ. නමුත් අර එලාම් කෝල් එක නැත්නම් අනතුරු ඇඟවීමේ සංඥාව දිදී. මේ අනතුරු ඇඟවීමේ සංඥාවෙන් ප්‍රධාන පරමාර්ථය තමයි තමන්ගේ වර්ගයාට මෙතන අනතුරක් ඉන්නවා කියලා අඟවන එක. නමුත් ඒ වගේම අවට ඉන්න අනික් සත්තු වඳුරෝ වේවා, රිලව් වේවා, අනික් ඕනම සතෙක් මේ අනතුරු ඇඟවීමේ සංඥාවත් උපකාරී කර ගන්නවා තමන්ගේ ජීවිතය බේරා ගැනීමට. සෆාරි කරන අපි වුණත් මේ අනතුරු ඇඟවීමේ සංඥාව ප්‍රයෝජනට ගන්නවා අපේ කාර්ය සඳහා. වෙනසකට තියෙන්නේ සත්තු කොටියගෙන් ඈත් වෙන්න බලද්දී අපි කොටිය වෙත ලං වෙන්න බලනවා. ඕම තමයි අපි කොටියෙක් හොයාගන්න එක ක්‍රමයක්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් යම්කිසි වාසියක් වෙන්නද කියලා කලින් වීඩියෝ එක ගැන තිබ්බ ප්‍රශ්න යම්කිසි ආකාරයකට निराකරණය වෙන්න ඇති කියලා වෙලා බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි ලෙපට්‍රස් වලට තමන්ගේ සහයෝගය ලබා දෙනවට තවත් ඒ වගේම ඉස්සරහට සහයෝගය ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. අයබෝවන්.